ඒක තමයි මං ආසම පොත. Courage to be disliked. ඒ තමයි අකමැති අනිත් අය අකමැති පුද්ගලයෙක් වීම සඳහා ඔබට තිබෙන වීරිය, ඔබට තියෙන ධෛර්යය. Courage to be disliked. ඒ පොත කොපීස් මිලියන 3ක් ලෝකෙ විකිණිලා තියෙනවා. ඒ පොතේ කියනවා ඔබ සාර්ථක මිනිසෙක් වීමට නම් ඔබ ළඟ ධෛර්යයක් තියෙන්න ඕන කියලා. අනිත් මිනිස්සු අකමැති වෙන එක, අනිත් මිනිස්සු ඔබට ඩිස්ලයික් වෙන එක ඉවසා දරා ගන්න. ඔබ යන්නේ වෙනස් ගමන. ඔබට ගමෙන් එළියට එන්න ඕන. ගමෙන් ඒකට අකමැති. ඔබට ඉස්කෝලේ යාළුවෝ ගොඩෙන් එළියට ඇවිල්ලා විවසායකයෙක් වෙන්න ඕන. ඉස්කෝලේ යාළුවෝ ඒකට අකමැති. ඔබට කැම්පස් එකේ යාළුවෝ ගොඩෙන් එළියට ඇවිල්ලා පිටරටක ඉගෙනගෙන යන්න ඇප්ලයි කරනවා නම් කැම්පස් එකේ යාළුවෝ අකමැති. ඔබ දැන් ඉන්න බිස්නස් ගොඩෙන් එළියට ඇවිල්ලා කොළඹලුත් බිස්නස් ඔපචුනිටි එකක් හොයනවා නම් දැන් ඉන්න යාළුවෝ අකමැති. එහෙම තමයි මේක හැදිලා තියෙන්නේ. ඒ හින්දා තමයි මේක ලෝකෙම තීර එකක් තියෙන්නේ courage to be disliked. ඒ පොතේ තියෙනවා සැබෑ නිදහස freedom එක. සැබෑ නිදහස එන්නේ අනිත් අය ඔබව විවේචනය කිරීම, නොසලකා සිටීමට ඔබට තියෙන ධෛර්යයෙන් කියලා. Facebook එකේ මිනිස්සුන්ගේ කමෙන්ට් වලට, TikTok එකේ මිනිස්සු එවන මැසේජ් වලට, Instagram එකේ තියෙන ලයික් සහ වලට ඕගොල්ලෝ ජීවිතේ තීන්දුව කරන්න ගියොත් අපිට අර ලොකු සිහිනේ දැක ගන්න බැරි වෙනවා. මොකද ලොකු සිහිනේ තියෙන්නේ අනිත් මිනිස්සුන්ගේ අකමැතිකම්, බාධා කිරීම, විවේචන ගණන් ගන්න නැතුව උඩට යන එක මත. මේ පොත අන්තිමට තියෙන තව ලස්සන දෙයක් ඒ තමයි happiness is a choice කියලා. අපේ සතුට අපේ තීරණයක්. ඒක එල්පැක් යුනිවර්සිටි එකට දෙන්නත් බෑ. උඩින් අම්මලා තාත්තලාට දෙන්නත් බෑ. අපි තීරණය කරගන්න ඕනේ අපේ සතුට අපි හොයාගෙන යන්නේ හදාගන්නේ කොහොමද කියලා. ඒක කියන්නේ happiness is a